ඔබ සමට තෙරුවන් සරණයි නිරෝගී සම්පන්නියම ලැබේවා. අද දිනත් මම ඔබ සමුන්නාන්සලාට වටිනා ඖෂධ වර්ග 4ක් ඉදිරිපත් කරනවා. ඒ උරුක්කුවට කෙවුමට ඉතාම යෝග්‍යයි. වෛද්‍යවරයෙක් හමුවට යන තෙක් භාවිතා කිරීමට පුළුවන් වටිනා ඖෂධ වර්ග කිහිපයක්. මේ මාගේ පළවෙනි ඖෂධ සංයෝගය බේතෙනරු කොළ, වරා කොළ, සියඹලා කොළ, අමුකා ලුණු පොල් සමග කොටා මලවා බඳින්න උළුක්කුවට ඉතාම යෝග්‍යයි. දෙවෙනි ඖෂධ සංයෝගය මයිල කොළ පොල් සමග කොටා මලවා බඳින්න කෙවුමට ඉතාම යෝග්‍යයි. තුන්වෙනි ඖෂධය උඳු තම්බා බිත්තර සුදු මදේ සමග අඹරා ගන්න කෙවුමට ඉතාම යෝග්‍යයි. කළු වෙල්ලංගිරියේ කොළ පොතු අමුකා ලුණු සමග කොටා මලවා බඳින්න උළුක්කුවට ඉතාම යෝග්‍යයි. මේ ඖෂධ වර්ග මේ සංයෝග කරගන්නාට මම ඔබ සමුන්නාන්සලාට ඉදිරිපත් කරන්නම්. බේතෙනරු කොළ, වරා කොළ, සියඹලා කොළ යන මේ කොළ වර්ග තුන ගෙන හොඳ එක ප්‍රමාණයට අවශ්‍ය එක ප්‍රමාණයට ගෙන අමුකා ලුණු සමග හොඳින් සීන් වෙන තුරු කොටන්න. කොටලා ඒට පොල් ටිකක් මිශ්‍ර කර හොඳින් මලවා ඒ උළුක්කුව තැන බඳින්න. ඊටාම යෝග්‍යයි. මේ දෙවෙනි සංයෝගය මයිල කොළ පොල් සමග කොටා මලවා බඳින්න. මයිල කොළ අවශ්‍ය මීටක් පමණගෙන මලවලා බඳින්න. පොල් සමග කොටා හොඳින් මලවා බඳින්න. ඒකත් කෙවුමට ඊටාම යෝග්‍යයි. ඊළඟ තුන්වෙනි ඖෂධය උඳු අපි කැමරට ගන්න උඳු ඉස්සෙල්ලා තම්බන්න ඕනේ. තම්බලා බිත්තර සුදු මදේ සමග අරගෙන හොඳින් හීගෙන් නබලා ඒ කෙවුණු තැන ගන්න. ඒකත් තාම යෝග්‍ය ඖෂධයක්. මේ හතරවෙනි ඖෂධ සංයෝගය කළු වෙල්ලංගිරියේ කොළ පොතු අමුකහ ලුණු සමග කොටා මලවා බඳින්නේ. කළු වෙල්ලංගිරියේ කොළ අමුකහ ලුණු අරගෙන එකට කොටන්න ඕනීන් වෙන්න. ඊළඟට ඒකත් මලවා බඳින්න ඕන. ඊට පස්සේ ඒයත් උළුක්කුවට ඉතාම යෝග්‍යයි. මේ ඖෂධ වර්ග 4 උළුක්කුවට ධර්මයට ඉතාම යෝග්‍යයි. ඒ වෛද්‍යවරයෙක් සමුනදී ඔබට తాවකාලික සුවයක් සඳහා ලබා ගන්න පුළුවන්. ඔබ සමට තෙරුවන් සරණයි.